කෞතුකාගාරයේ වර්ෂ 1999 සැප්තැම්බර් මාස 5 වන දින තමයි මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙන්නේ. මේ ස්ථානයේ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට ප්‍රධානම හේතුව වෙලා තියෙන මේ ස්ථානයේ ඇති පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම. ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් ඔයාලට කෞතුකාගාරයේ ඉදිරියට ඇති දැක බලා ගන්න පුළුවන් කෞතුකාගාරයේ මැද භාගයේ බලකොටුවක්. ඉන්නේ බලකොටුව ඉදි කරලා තියෙන්නේ 12 වෙනි සියවසේ පොළොන්නරුවේ රජ කළ පළවන පරාක්‍රමබාහු රජතුමා විසින්. ඉන්පසු අපේ රට විවිධ ජාතීන් විසින් ආක්‍රමණය කරලා තියෙනවා, පාලනය කරලා තියෙනවා. ඒ කියන්නේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසින් වගේ යන විවිධ ජාතීන්. ඔවුන් විසින් මෙන්න මේ බලකොටුව අලුත් වැඩියා කර ඔවුන්ගේ පරිහරණයට අරගෙන තියෙනවා. අපේ රට අවසන් වලට පාලනය කරන ඉංග්‍රීසි ජාතිකයන්. මෙන්න මේ ඉංග්‍රීසි ජාතිකයන් මේ පාලන සමයේ ඔවුන් මෙන්න මේ ත්‍රිකුණාමල වරාය උන්ගේ ප්‍රධානම බලකොටුවක් ඇටියට තමයි භාවිතා කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය ජාතිකයන් මේ ත්‍රිකුණාමල වරාය ආරක්ෂාව වෙනුවෙන් වරාය භූමියට විවිධ වර්ගයේ අවියායුධ රසක් ගෙන විත් තියෙනවා. අන්න ඒ අතරින් මේ කෞතුකාගාරයේ ඉදිරියට යද්දී වලට දැක බලා ගන්න පුළුවන් ටොන් 12ක් බර කාලතුවක්කු තුනක් දැන් තුනක ස්ථානගත කරලා තියෙනවා. ඊට අමතරව මේ කාලතුවක්කුට යොදා ගන්න උණ්ඩ ගබඩා කිරීමට ඔවුන් විසින් භූගත උණ්ඩ ගබඩාවන් තුනක්ද නිර්මාණය කරලා තියෙනවා. ඔයාලා මේ ඉන්න පොළොව මට්ටමේ ඉඳගෙන අඩි 25ක් ගැඹුරින් තමයි මෙන්න මේ කියන උණ්ඩ ගබඩාවන් ඕන් ඉදි කරලා තියෙන්නේ. සිලිකා කියන සුවිශේෂී වැලි වර්ගයක් උපයෝගී කරගෙන. මොකද මේ වැලි වර්ගය උපයෝගී කරගෙන ඕන් මේ කාලේ අතීතයේ හඳේලියෙන් පන්දංගලියෙන් ගමන් බිමන් ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. රාත්‍රී කාලේ උන් අර උණ්ඩ ගබඩාවට යන්න ඕනේ පාර හොයාගන්න පහසු වෙන්න තමයි සිලිකා කියන වැලි භාවිතා කරලා තියෙන්නේ. ඔයාලට මේ උණ්ඩ ගබඩාවට බහිද්දි දැක බලා ගන්න පුළුවන්. දිලිසෙන ගතියින් පොළොස් සහ පඩිපෙළ තමයි තියෙන්නේ. ඊට අමතරව බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් මේ ත්‍රිකුණාමල වරාය නිරීක්ෂණ කටයුතු කරලා කඳු වගේ ස්ථාන තෝරගෙන තුරුණු ඉදි කරලා තියෙනවා. අන්නේ කුළුණ අතරින් මේ ස්ථානයේ තියෙන එක් කුළුණ මේ තියෙන පොළපාඩි මේ කුළුණට කියනවා හූස් ටවර් එක කියලා. මේක අඩි 32ක් උසයි මහල් 3කින් සමන්විතයි. මේකේ පළවෙනි මහලින් වලට දැක බලා ගන්න පුළුවන් නාවික හමුදාවේ විශේෂ අවස්ථාවල ගන්නා ලද ඡායාරූප වෙලා දෙවෙනි මහලෙන් දැක බලා ගන්න පුළුවන් මෙතෙක් නාවික හමුදාව පාලනය කරපු නාවික හමුදාධිපතිවරුන්ගේ ඡායාරූප වෙලා තුන්වෙනි මහලෙන් දැක බලා ගන්න පුළුවන් නෞකාව ගෙනී ස්ථානයක ආකෘතියක්. මේක උඩරම දැක්කට පස්සේ ත්‍රිකුණාමල වරාය සුන්දරත්වය අංශක 360 කෝණයකින් වලට දැක බලා ගන්න පුළුවන්. ඉස්සරහින් තියෙන සාම්පූර් ප්‍රදේශයේ කෙළවරෙම තියෙන පවුල් පොයින්ට් කියන ස්ථානයේ ලයිට් හවුස් එක. ඊට පස්සේ තියෙන මූතුරු ඊට පස්සේ තියෙන කින්නියා ලංකාවේ දිගම පාලම කින්නියා පාලම. මෙන්න මේක උඩරම ගිහිල්ලා මේ පැත්තේ කෙළවරට ගියාම අර පැත්තේ කින්නියා පාලම දැක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා ත්‍රිකුණාමල වරාය ප්‍රීමා පිටි කර්මාන්තශාලාව, ස්තුති සිමෙන්ති ෆැක්ටරියද මේ කුළුණු උඩ ඉඳගෙන වලට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. කෞතුකාගාරයේ ඉදිරියේ බ්‍රිතාන්‍ය ජාතිකයන් නිදින්දා පරිහරණයට ගන්නාලා විදුලි හා විද්‍යුත් උපකරණ, සැපයුම් උපකරණ, වෛද්‍ය උපකරණ, කිමිදුම් උපකරණද දැක බලා ගන්න පුළුවන්. කෞතුකාගාරයේ අවසාන භාගයේදී වලට දැක බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකා නාවික හමුදාව LTT සංවිධානයෙන් අත්පත් කරගන්න LTT සංවිධානයේ භාවිතා කළ විවිධ වර්ගයේ අවියායුධ, ඔවුන් භාවිතා කළ මරාගෙන මරන සතුරු යාත්‍රා, මුහුදු බෝම්බ, ගොඩබිම් බෝම්බ සහ විස රසායනික සයිනයිඩ් කරල්ද කෞතුකාගාරයේ අවසාන භාගයේ අවසාන කුටියෙන් වලට දැක බලා ගන්න පුළුවන්. කෞතුකාගාරය පිළිබඳ මූලික හැඳින්වීම තෝරනයි. ඔයාලට මේ කෞතුකාගාරයේ වීඩියෝ කරගන්න, ෆොටෝ ගහගන්න පුළුවන් තරමක් නෑ. මේක බලන්න මෙන්න මෙතනින් තමයි ආරම්භ කරන්නේ. අපි කහ පාටේ ඉඳලා බිම දාලා තියෙනවා. මෙන්න මේ ඉඳලා ඉදිරියට යන්නේ ඉතල ගහලා තියෙන පාත් එක දිගේ. සියලුම කෞතුක භාණ්ඩ ඒකට දැක බලා ගන්න පුළුවන්. මෙතනින් ගිහින් හට්ටමේදී අර පස්සේ මේක දෙන්න දෙන්නේ හැබැයි පඩිපෙළේ. ඒකේ දෙවෙනි තත්ත්වය නැතිවෙන පස්සේ ඩේන්ජර් කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. අතරින් පොඩ්ඩක් ඔළුව පාත් කරගෙන ඊළඟ තත්ත්වය වෙනවද එතන ඔළුව වදිනවා බටයක් දාලා තියෙන්නේ. බය වෙන්න එපා ඩේන්ජර් කියලා ගහලා තිබ්බට දුක්ින් නෑ ඔළුව පාත් කරගෙන නැත්නම් ඔළුව වදිනවා. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. මේක උඩට නැගලා බහිද්දි පරිස්සමෙන් පොඩි කට්ටියක් කියනවා. Thank you very much.